හොඳයි ළමයි මේ අද කතා කරන්න හදන්නේ වීජීය ප්‍රකාශනවල සාධක කියන කොටස ගැන. ඒ වීජීය ප්‍රකාශනවල සාධක වල අපි 9 වසරේ පාඩම ගැන අවධානය දීලා කතා කරමු. හැබැයි මේක 9 වසරේ පාඩමක් වුණාට මේ පාඩම ළමයි මේ 10 11 වසරවල වලට පවා ඕන වෙනවා. හරි? මොකද වීජීය ප්‍රකාශනවල සාධක කියන කොටස අද කියලා දෙන්න හදන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධකයි ඊළඟට වර්ග දෙකක අන්තරයේ සාධකයි කියන කොටස් ගැන ටිකක් කතා කරන්න හදනවා. එතකොට සාධක පාඩමේ සමජීව භාග පාඩම් කරනකොට එහෙම සාධක පාඩම ඕන වෙනවා. මෙන්න මේ කොටස් ටික දැනගෙන ඉන්නවා සුළු කිරීමක් කරන්න. එතකොට මුලින් සාධක ගැන මම ඔයාලට කියන්නම්. සරලව මෙන්න මේ 12 කියන එක ගමු. අපි 6 ඉගෙන ගන්නවා. 12 හැදෙන ක්‍රම 6 වරක් 2 4 වරක් 3 12 වරක් 1 එන මේ වගේ ක්‍රම වලින් තමයි 12 නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ ගුණිතයක් විදියට ගත්තා. මෙන්න මේ ගුණිතයක් විදියට එන මෙන්න මේ ගුණ කරාම එනවනම් 12 මෙන්න මේ ගුණ කරාම එන ඉලක්කම් වලට අපි කියනවා මේ 12 සාධක කියලා. ඒවට කියනවා 4 3 6 2 1 12 කියන එක මොනවද? 12 සාධක කියලා කියනවා. අන්න ඒවට තමයි සාමාන්‍ය සරල සාධක කියලා කියන්නේ. ඒකට සාධක පාඩමක් එක්ක යනකොට වීජීය ප්‍රකාශනවල සාධක කියන කොටසක් එනවා. ඒතර වීජීය ප්‍රකාශනයක් දෙනවා ඔයාලට 2x ධන 6. මේකේ සාධක හොයන්න කියලා කියනවා. මේකේ සාධක හොයන්න කිව්වහම කරන්න ඕන මෙතන තියෙන දෙන්නෙක් ඉන්නවනේ. මේක ප්‍රකාශනයක් වෙන්නේ 2x කියන කොටසයි 6යි කියන කැලලක් තියෙනවා. මම මේ දෙන්නට එකතු කිරීමක් දානවා. මෙන්න එකතු කිරීමක් අඩු කිරීමකින් වෙන වෙලා තියෙන වීජීය කොටසකුයි වීජීය කොටසක් හරි වීජීය කොටසක් ඉලක්කමක් වගේ දෙයක්. හරි මේ වගේ වට කියනවා මොනවද? වීජීය ප්‍රකාශන කියලා. මේ වගේ වීජීය ප්‍රකාශනයක සාධක හොයන්න කිව්වම කරන්නේ ඒ ප්‍රකාශනයේ තියෙන පද තියෙන්නේ පද කියන්නේ මෙයා එක පදයක්. මෙන්න තව පදයක්. 2යි එක පදයක් 6 එක පදයක්. මේ පද වලින් ගන්න පුළුවන් ලොකුම සාධකයේ එළියට අරගෙන ලියන එක තමයි අපි කරන්නේ. 2x කියන එක දෙකෙන් බෙදෙන එක. එහෙනම් යා 2 කියන එක 2x සාධකයක්. 6 සාධකයක් තමයි 3 වරක් 2. හරි? එහෙනම් 6ක් 3 වරක් 2කින් හදනවා. එහෙනම් 3ක් සාධකයක් 2ක් සාධකයක්. එතකොට මේ කොටස් දෙකටම පොදුවේ තියෙන සාධකය තමයි 2 ඉලක්කය. අන්නේ 2 ඉලක්කම එළියට අරන් ලියන්න. නෝ 2 ඉලක්කම එළියට ගන්න. එළියට ගත්තාම කරන්නේ වරහණක් දාලා එළියට ගත්ත එක ලියනවා. 2 එළියට ගත්තාම ඇතුලේ x 6න් 2ක් එළියට ගත්තාම ඇතුලේ 3. සරලව කරන්න ඕන. එහෙනම් දෙවරක් x ගන්න 3 කියලා එනවා. ඒතකොට සමහර ළමයි අහනවා ඉතින් 2 එළියට ගත්තේ මෙතනින් කොහොමද එකක් අඩන්නේ? ළමයි මේ දෙන්නට පොදුවේ ගන්න එක පෙන්වන්නේ මෙන්න මෙහෙම. මෙයාගේ උත් දෙකක් එළියට මේකේ උත් දෙකක් එළියට ගන්න. එළියට ගන්න එක තමයි මේ වරහන් දාලා පොදුවේ පෙන්වන්නේ. මොකද ආයි මේක මෙහෙම ඇතුළට ගුණ කරොත් මේක හැදෙනවා. දැන් කලින් වගේ 12 සාධකයක් කිව්වා 6 වරක් 2. 6යි 2යි ගුණ කරාම 12 හැදෙනවා. ඒ වගේ තමයි මේක. මේක දෙවතාවක් x ධන 3 මෙහෙම වරහන් දාලා 2 දාලා තියෙන එකේ තේරුම දෙකින් මෙයක් ගුණ කරන්න ඕනේ දෙකකින් මෙයක් ගුණ කරන්න ඕනේ. දෙකෙන් දෙක ගුණ කරාම දෙවරක් දෙකෙන් x ගුණ කරාම දෙවරක් 2x දෙකෙන් 3 ගුණ කරාම දෙවරක් 3 6යි කියන එක. බලන්න මේක හැදෙනවා. ආන්න එහෙම හදන්න පුළුවන් විදිහට හදන ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් නම් අපි කියනවා මෙන්න මේවා මෙයාගේ සාධක කියලා. ඔක තමයි සරල සාධක හදන විදිය. වීජීය ප්‍රකාශන. එතකොට අපි බලමු ඔය වගේ එකක පද 4ක් තියෙන ප්‍රකාශනයක සාධක හොයන්නේ කොහොමද කියලා. පද 4ක් තියෙන කෙනෙක් ගන්නවා AB ධන AC ධන 2V ධන 2C. එතන පද 4ක් තියෙනවා. දැන් මේ පද 4ටම පොදු සාධක මොකුත් තියෙනවා. 4 දෙනාටම පොදු එකක්. එහෙම එකක් නෑ. මේ වෙලාවට සාධක කඩනකොට කරන්නේ දෙන්නට පොදු ඒවා එළියට ගන්න. ඔයාලා හිතන්න මෙන්න මේ දෙන්න කොටස් දෙකක් නේ. මේ දෙන්නට පොදුයි E අකුර. එහෙනම් E අකුර එළියට ගන්න. මේකෙත් ඒ තියෙනවා මේකෙත් තියෙනවා. ඒ වගේ සංකේත තියෙන වෙලාවල් තියෙනවා. E අකුර එළියට ගත්තාම ඉතුරු වෙන්නේ
B ධන C. මෙතනින් එළියට ගන්නේ මේ දෙන්නගෙන්ම ධන දෙක. නේ? මෙතන තියෙන ලකුණත් එක්ක එළියට ගන්න. හරි? මොකද පද හතරක් තියෙන එක ගන්නේ මේ ක්‍රමයට. මේ දෙන්නගෙන් ධන දෙක එළියට ගන්නවා. එතකොට ඇතුලේ ඉතුරු වෙනවා B ධන C. නේ? දෙක ගත්තා, මෙතන දෙක ගත්තා B ඉතුරුයි C ඉතුරුයි. දැන් ගන්න. ඔන්නෝම ප්‍රකාශනයක් යනවා. හරි? හොඳට බලන්න මේකේ මේ තියෙන වරහනේ තියෙන ඒවාම තමයි මේකේ. ඔය වෙලාවට කරන්නේ ඒ එකම වරහන මෙහෙම ලියා ගන්න. අතන කරන්නේ මේ දෙන්නගෙනුත් මේ වරහන එළියට ගන්න. එතකොට ඉතුරු වෙන්නේ මෙන්න මේ A කියන එක කියනයි මෙන්න මේ දෙකයි. මේ දෙන්නට පොදු එකක් ලියලා මේ එළියේ ඉන්න කට්ටිය දාන අලුත් එකක් ලියනවා වගේ දෙයක් තමයි කරන්නේ. නැත්තම් හරියටම කිව්වොත් ඉන්නේ මේකෙනුත් A ධන B මේකෙනුත් A ධන B එළියට ගත්තා. මේකෙන් A ධන B ගත්තාම ඒ අකුර ඉතුරු වුණා. මෙතනින් A ධන B ගත්තාම ධන දෙකක් ඉතුරු වෙනවා. ඒක වෙනම වරහන් ගලලා ඔක තමයි කරන්නේ. මෙන්න මෙහෙම ගුණිතයක් විදිහට ලියනවට කියනවා ද්විජීය ප්‍රකාශන වල සාධක ස්වරූපය කියලා. මේ කරේ පද හතරක් තියෙන එක සාධක හොයපු. ඒ කියන්නේ QR රින QT කියලා ගන්නත් බැහැ. මේකත් කරන්නේ දෙන්න වෙන් කරගන්න. මේ දෙන්න මේක. හරි මේ දෙන්නගෙන් P අකුර එළියට ගන්න. එතකොට ඇතුළේ ඉතුරු වෙන්නේ R ධන T. මේකෙත් මේ දෙන්නගෙන් ඍණ Q එළියට ගන්න. එතකොට ඇතුළේ ඉතුරු වෙන්නේ R ධන T. දැන් කල්පනා කරනවා මෙතන ඍණ කොහොමද ධනම? එළ මේකෙන් සමවලට කිව්වලම මෙතනින් එළියට ගන්නකොට ගන්න ඕන මෙන්න මේ තියෙන ලකුණත් එක්ක. මේ ලකුණත් එක්ක Q එළියට ගන්නකොට ඇතුළේ R ලකුණක් ඉතුරු වුණා. මෙතනින් Q ගත්තා. අර ඍණක් එළියට ගන්න. ඍණක් එළියට ගන්නවා කියන්නේ මේක ඍණෙන් බෙදනවා කියන එක. ඍණෙන් බෙදුනහම ධන නැහැ. එහෙම නැත්නම් මෙහෙම මතක තියාගන්න. ඍණ ගානක් නම් මෙතනට ආවේ මේ ඇතුළේ ලකුණ වෙනස් වෙනවා කියන්නේ. මෙතන ඍණ තිබ්බනම් මෙතන ධන වෙනවා. මෙතන ධන තිබ්බනම් මේක ඍණ. ඒ කියන්නේ ලකුණ වෙනස් වෙනවා. කොහොමද මේක මතක මෙතනත් එන්නේ. එහෙනම් අන්න එකම වරහණේ ආපු එක එකට ඉවලා මේ එළියේ ඉන්න දෙන්න දාලා අලුත් වරහණක් ලියන්න. බලන්න වැඩි ඉවරයි. නවයත් දැන් මේ පාඩමේ තියෙන මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන ගැන කතා කරමු. හරිද? ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියන්නේ මෙන්න මේ වගේ ගණන්. x වර්ග ගණන් 6x ධන 5. x වර්ග ධන 6x ධන 5 කියලා ගණනක්. මේක ත්‍රිපද වර්ගජ කියලා කියන්නේ මෙතන වර්ග පදයක් තියෙනවා. පද 3යි තියෙනවා. පද 3ක් තියෙන වර්ගජ ප්‍රකාශන වලට කියනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියලා. එතකොට මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක කඩන්න ගියාම දෙන්න වෙන් කරන්නත් බැහැ මොකද තුන් දෙනයි ඉන්නේ. ඊළඟට මේ තුන් දෙනාටම පොදු එකකුත් ඇත්තටලා එළියට ගන්න. මේලාට කරන්නේ මේ පද තුනේ පද හතරකට වෙනස් කරනවා. හරි. පද හතරක් කියන විදිහට හරි. හදලා ඊට පස්සේ අපි කලින් කරා වගේ දෙන්න වෙන් කරලා සාධක කරනවා. එතකොට පද හතරක් කරන ක්‍රමවේදයක් තියෙනවා. ලස්සන විදියක්. ඒ විදියට කරන්නේ. ක්‍රමය මේක. මේ x වර්ගයි මේ 5යි මෙන්න මෙහෙම පැත්තෙන් ගුණ කරලා ලියන්න. x වර්ගයි 5යි ගුණ කරගන්න කියන්නේ 5යි x වර්ග. දැන් මෙතන සංඛ්‍යාවේ සාධක දෙන. ඒ කියන්නේ හැදෙන ක්‍රම මොනවද? මේක නම් 5 වරක් විතරයි. මේ ප්‍රථමක සංඛ්‍යාවනේ 5 කියන්නේ. වෙන විකල්ප ක්‍රම නැහැ. සමහර ඒවාට ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම ටික ලියා ගන්න. ලියලා ඒ ලියාගත්තු සාධක ජෝඩුව එකතු කරලා හරි අඩු කරලා හරි මෙන්න මේ ගත තියෙන එක හදන්න පුළුවන් කියලා බලන්න. මේ ලියපු දෙන්න එකතු කරලා හරි අඩු කරලා හරි. 5යි 1යි එකතු කරලා හරි අඩු කරලා හරි මේ මෙයා හදන්න පුළුවන් කියලා බලන්න. ඇත්තටම 5න් එක අඩු කරොත් 4යි 5යි 1යි එකතු කරොත් 6යි. අන්න වැඩේ 5යි 1යි එකතු කරොත් 6යි. එහෙනම් 5යි 1යි එකතු කරාම 6 හදන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන්නේ 6යි x. එහෙනම් 6යි x හදන්න නම් 5යි x කියන එකට මෙන්න මේ 1යි x ඕන එකතු කරන්න. x අකුරක් කොහෙන්ද?
ඇයි මෙතන ළමයි අපි 5යි x වර්ග කියලානේ ගුණ කරලා හදාගත්තේ. ඒ වර්ගවල තියෙනවනේ x ලා දෙන්නේ. ඒ දෙන්න මෙයාටයි බෙදලා දෙන ලස්සනට එක එක. එතකොට මෙයා 5x මෙයා 1x. දැන් කරන්නේ මෙන්න මේ මැද තියෙන එක වෙනුවට මෙයාව අයින් කරලා අර අපි හදාගත්ත එක ලියන්න. 5x ධන 1යි ධන 5 කියලා ලියන්න. ඊට පස්සේ කරන්නේ මේ දෙන්නගේ සාධක ගලවනවා දෙන්න වෙන් කරලා. මේ දෙන්නගේ සාධක වලට ගලවන්න වෙන්නේ x අකුර. මේ x අකුර ගන්න. x වර්ග පදේ x එකක් එළියට ගත්තාම තව එකක් ඉතිරි. මෙතනින් x එකක් ගත්තාම ඔන්න 5යි. හරි. දැන් මේ දෙන්නගේ දිහා බලන්න. මේ දෙන්නගෙන් එළියට ගන්න කාවද? ධන 1 එළියට ගන්න. ධන 1 එළියට ගන්න. එතකොට මෙතන x අකුර ඉතුරු වෙනවා. මෙතන ඉතින් එකක් එළියට ගන්නවා කියන්නේ දැන් ඔය එළියට ගන්නවා කියන්නේ එයා ඒ මොකක් හරි ගන්න ගානේ බෙදනවා කියන්නේ. 5 එකෙන් බෙදුවා වෙන්නේ 5මයි. හරි. ඒතර මෙතන මේ දිනකට ගන්න දෙයක් තිබුණේ නැහැ ඒකට. මේ වෙලාවට කරන්නේ මෙන්න මේ විදිහට මෙතනින් එක ධන 1 නැත්නම් ඍණ තිබුණොත් ඍණ 1 කියලා එකක් එළියට ගන්න එක තමයි කරන්නේ. දැන් වරහන් දෙකේ එකම සංඛ්‍යාවක් ඉඳලා ඒක තනි වරහනක කියලා එළියේ ඉන්න කට්ටිය දාලා අලුත් වරහනක් හදනවා. ready. ඔක තමයි කරන්නේ. එහෙනම් මෙයාගේ සාධක තමයි x ධන 5 x ධන 1 කියලා. මේ ප්‍රකාශනේ ත්‍රිපද වර්ග දෙහිඳ කලින් ක්‍රමයට කරන්නේ. මොකද්ද කරන්නේ? x වර්ග පදේ 21යි පැත්තෙන් ගුණ කරලා දිනවා. 21යි x වර්ග. දැන් 21 සාධක කඩන. 21 සාධක මොනවද? 7 වරක් 3 21 වරක් 1. තව ඒවා තියෙද? නෙමෙයි. දැන් මෙතන ඉන්න කට්ටිය එකතු කරලා හරි අඩු කරලා හරි මැද පදේ හදන්න පුළුවන් කියලා බලන්න. බලන්න හරි සරලව 7යි 3යි එකතු කරාම මෙන්න මේ 10 කියන එක හැදෙනවා. මේ 21න් එකක් එකතු කරා 22යි හරියන්නේ නැහැ. අඩු කරොත් 20යි හරියන්නේ නැහැ. 10 හදන්න පුළුවන් කාගෙන්ද මේකෙන්. හරි? කාගෙන්ද? 7 වරක් 3 21. එහෙනම් මෙතනට ලියනවා x වර්ග ධන අර 7 වරක් 3 7යි 3 එකතු කරාම 7යි x ධන 3යි x නේ මම උඩ තියෙන x අකුර මෙතනට දාලා යනවා. එහෙනම් 10යි x අයින් කරලා අරන් ගන්න. මොකද්ද? 7යි x ධන 3යි x කියලා ලියන්න. දැන් මේ දෙන්නගෙන් ගන්න පුළුවන් ලොකුම ගාන එළියට ගන්න. x අකුර එළියට ගත්තා. එතකොට x ධන 7ක් ඉතුරු වෙනවා. මෙතනින් එළියට ගන්න පුළුවන් මෙයක් 3ෙන් බෙදෙනවා මෙයක් 3 ගුණාකාරයක්. 7ක් 3 ඉතිරි නේ මේකෙන් ධන 3ක් එළියට. එතකොට මෙතන x මෙතන ධන 7. බලන්න එකම වරහන ආවේ. ඒගොල්ලෝ එක වරහන කරන්නේ. එළියේ ඉන්න කට්ටිය අලුත් වරහන කරන්නේ. අන්න බලන්න උත්තරයක් එනවා. x ධන 7 x ධන 3 කියලා. එන්න මේ ප්‍රකාශනය හදන්න කියලා කිව්වා. x වර්ග ධන 21. මේකට කරන්නේ මේ වර්ග පදයෙන් 21යි පැත්තෙන් ගුණ කරලා ලියන්න. 21යි x වර්ග. හැබැයි ඍණ 21කින් ගුණ වුණේ එහෙනම් හැදෙන්නේ ඍණ 21යි x වර්ග. ඒ ලකුණ ගැන ලොකුවට හිතන්න ඕනේ. ඔතන සාධක ගන්නකොට ඒ ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය සාධක කඩන්න. පස්සේ බලමු ලකුණට මොකද කරන්නේ. 21 හදන්න පුළුවන් ක්‍රම තමයි 7 වරක් 3 21යි. නැත්නම් 21 වරක් එකක් 21. උක්තනින් මැද පදේ හදන්න පුළුවන් එකතු කරලා හරි අඩු කරලා හරි 7න් 3ක් අඩු කරොත් 4යි. හරිද වැඩි. එහෙනම් මොකද කරන්නේ? 7යි x ගෙන් අඩු කරනවා 3යි x කියලා මෙන්න මෙතනට ලියා ගන්න. x වර්ග ධන 7යි x ගෙන් 3යි x අඩු කරනවා. මෙතන ඍණ 20. දැන් පද 4යි. මේ දෙන්නගෙන් x අකුර එළියට ගන්නවා. එතකොට x ධන 7ක් ඉතුරු වෙනවා. මේ දෙන්නගෙන් ගන්නකොට ගන්නේ ඍණ 3. මෙතන තියෙන ලකුණත් එක්කම එළියට ගන්න වරදින්නේ නැහැ එතකොට. මෙතන x මෙතනින් ඍණක් එළියට ආවම ඉන්න ඇතුලේ ලකුණ වෙනස් වෙනවා. 21 3ෙන් බෙදුනහම උත්තරේ 7. දැන් එළියේ තියෙන වරහන් දෙක එකකට ලියලා හරි මෙන්න මේ එළියේ ඉන්න කට්ටිය අලුත් වරහන් කියලා. ඔන්න උත්තරයක්. මේ ගාන p වර්ග ධන 4යි p ඍණ 5 සාධක කඩන්න කියලා. මෙයයි මෙයයි පැත්තෙන් ගුණ කරලා ලියන්න.
ඍණ 5යි p වර්ග. පහේ සාධක 5 වරක් එක විතරයි. පහෙන් එකක් අඩු කරාම 4 හැදෙනවා. එහෙනම් මොකද්ද ගන්නේ? 5යි p ගෙන් 1යි p අඩු කරනවා කියලා දෙන්න. එයා ගන්න p වර්ග ධන 5යි p ඍණ 1යි p මෙතන ඍණ p. මේ දෙන්නගෙන් p අකුරක් එළියට ගන්නවා. එතකොට මෙතන p ධන 5ක් වෙනවා. ඊළඟ වර්ගපදයෙන් එකක් ගත්තාම එක p එකක් ඉතුරු වෙනවා. හරි දෙන්නෙක් ඉන්නවනේ. එකක් ගත්ත එළියට තව එකක් ඉතුරු. මෙතන p එළියට ගත්තාම ධන 5යි. මෙතන ගන්න දෙයක් නැත්තම් මොකෝ කරන්නේ? මම එක ගන්න කියන එළියට. ලකුණක් තියනවා ඉස්සරහා තියෙන ලකුණත් එක්කම ගන්න. ඍණ එකක් එළියට. එතකොට මෙතන p එක ගත්තාම මේකම තමයි එන්නේ. හැබැයි ඍණක් ගත්තාම එතුනේ ලකුණ මාරු වෙනවා. දැන් p ධන එක එකවරහකට p ධන 5 එකවරහකට ගන්නවා. එළියේ තියෙන p ඍණ එක කවරහකට ගන්නවා. එන්න සාධක. බලන්න y වර්ග ධන y ඍණ 6 හදන්න කියලා. දැන් මෙතන මැද මුකුත් නැහැ ඉලක්කම. මුකුත් නැත්තම් කීයද තියෙන්නේ? එකේ ඉලක්කම තියෙනවා. මුලින් කරන්නේ වර්ගපදයේ ඍණ 6 ගැත්තෙන් ලියා ගන්නවා. ඍණ 6යි y වර්ග. 6 සාධක ලියනවා 6 වරක් 1. දෙවරක් 3. එතන තියෙන එක කිව්වම එක හදන්න පුළුවන් 3න් දෙකක් අඩු කරනවා. නේ 3න් දෙකක් අඩු කරනවා. එහෙනම් 3යි y ගෙන් අඩු කරනවා 2යි y. ඉතින් කියන්නේ y වර්ග ධන 3යි y ඍණ 2යි y ඍණ 6 කියලා ලියනවා. දැන් මේ දෙන්නගෙන් y අකුරක් එළියට ගන්න. එතකොට y ධන 3 ඉතුරු වෙනවා. මේ දෙන්නගෙන් ඍණ 2ක් එළියට ගන්න. එතකොට y ඉතුරුයි ඍණ වෙනුවට ලියන්නේ ලකුණු මාරු වෙනවනේ. ධන 6 දෙකෙන් බෙදුවාම 3. බලන්න මේ වරහනමයි. මේ වරහන එහෙම කියලා එළියේ ඉන්න කට්ටිය අලුත් එකට දෙන්න. එතකොට y ඍණ මේ බලන්න x වර්ග ඍණ 2යි x ඍණ 35. මේක සාධක කරන්න කොහොමද කරන්නේ? මේ වර්ගපඩු මෙයයි පැත්තෙන් උන කරලා දෙන්න. ඍණ 35යි x වර්ග. 35 සාධක 4ක් 5. 35 වරක් 1. හරි. දැන් මොකද කරන්නේ? මේ දෙක ඕනේ හදන්න. දෙක හදන්න පුළුවන් 7න් 5ක් අඩු කරලා. නම් 7යි x ෙන් 5යි x අඩු. හැබැයි එහෙම අඩු කරාම එන්නේ ධන 2යි x කියලා. මෙතන මේ ලකුණ හරි වැදගත්. මෙතන තියෙන්නේ ඍණ 2යි x කියලා. තමයි අපි දන්නවා එක පදයක් ධන එක පදයක් ඍණ නම් කොහොමවත් අඩු කරන්න තියෙන්නේ. ඊළඟට අඩු කරපු එකේ ලකුණ තීරණය වෙන්නේ එතන අඩු කරන්න තිබිච්ච එකේ විශාල ලකුණ තිබිච්ච එක්කෙනාගේ ලකුණ තමයි උත්තරයට එන්නේ. එහෙනම් මෙතනදි මෙන්න මේ ඍණ 2x නේ හදන්න ඕනේ. මේ වගේ ගණන් වලදී ඍණ 2x හදන්න කරන්නේ 7න් 5ක් අඩු කරනකොට ධන 7න් ඍණ 5ක් නෙමෙයි ඍණ 7න් තමයි 5ක් අඩු කරන්නේ. හරි? එතකොට 7න් 5ක් අඩු කරාම 2යි x මෙතන 7යි 5යි x 2යි x ලොක්කගේ ලකුණ වලින් හින්දා උත්තරේ දෙනවා. ඍණ 2යි x හැදෙනවා. උඩ කල්පනා කරන්න. හරි? මොකෝ එක්කෙනෙක් වෙන එක්කෙනෙක් ගන්න මොකෝ කරන්නේ? අඩු කරන්නේ. අඩු කරනකොට උත්තරයට ගන්නේ ලොකු එකේ ලකුණ. මෙතන ලොකු එකේ ලකුණ නේද? ඍණ 2යි. එහෙනම් ලියනවා x වර්ග මේ ඍණ 2යි x වලට යනවා. ඍණ 7යි x ධන 5යි x මෙතන ඍණ 35 නේ. මෙතන ඉස්සරහා ලකුණු මුකුත් වෙනස් වෙන්නේ නැහැ. ඒවයි කියන විදිහටම ලියන්නේ. දැන් මේ දෙන්නගෙන් එළියට ගන්න x අකුර. එතකොට මෙතන x ඍණ 7 ඉතුරුයි. මේ දෙන්නගෙන් එළියට ගන්නවා ධන 5. එතකොට x ඉතුරුයි. මේක පහෙන් බෙදුනහම 7යි. ඍණ 7. දැන් වරහන් වලට එනවා x ඍණ 7. එළියේ ඉන්න කට්ටිය කියනවා x ධන 5 කියලා. බලන්න මොහොම තමයි උත්තරයක්. ඒ වර්ග ඍණ 5යි ඍණ 24 කියලා ගන්නක්. මේක අපිට හදන්න කියලා කිව්වොත් කරන්නේ ඒ වර්ගයි ඍණ 24යි ගුණ කරනවා. ඍණ 24යි ඒ වර්ග. ඒකට 24යි ඒ වර්ග වල තියෙන්නේ සාධක 8 වරක් 3 24යි 6 වරක් 4 24යි 12 වරක් 2 24යි 24 වරක් එකක් 24යි සාධක ගොඩයි. ගොඩක් තිබුණට හදන්න ඕන 5. 5 හැදෙන සාධක වලට දෙන්නේ මෙන්න මේ 8න් 3ක් අඩු කරාම තමයි 5 හැදෙන්නේ.
මේ මෙතනත් කල්පනාවෙන් ඍණ 5 හදන්න ඕනේ. එහෙනම් 8න් 3ක් අඩු කරනකොට ඍණ 8යි ගෙන් තමයි 3යි අඩු වෙනවා. එහෙනම් 3යි තන දාගන්නවා. හරි එක්කෙනෙක් වෙන එක්කෙනෙක් දාන්න. එහෙනම් ඍණ 8න් තමයි මෙතන ඉන්නේ ධන 3. ඍණ 8යි ධන 3යි. නම් මෙයා වෙනකොට කියනවා ඒ වර්ග ඍණ 8යි ධන 3යි. හරි මේ වෙනස් වෙන්නේ ඍණ 24ම තමයි. මේ දෙන්නගෙන් ඒක එළියට ගන්නවා. එතකොට ඒ ඍණ 8ක් ඉතුරුයි. මේ දෙන්නගෙන් ධන 3ක් එළියට ගන්නවා. එතකොට ඒ ඍණ 8ක් ඉතුරුයි. මොකද මෙයා 3ෙන් දෙන්නාම 8යි. දැන් මේ එළියේ ඉන්න කට්ටිය දාලා එක වරහනකුත් හරි මේ වරහන් දෙක දාලා එකකුත් මේ එළියේ තියෙන කොටස් දෙක දාලා තව වරහනකුත් හදන්න. ඔන්නෝමයි අපිට මේ ගණන හදන්න කියලා කරන්නේ. මේ වර්ග පදවල 12යි ගුණ කරනවා. 12යි ආරවා. 12 සාධක කරනවා. 6 වරක් 2 4 වරක් 3 12 වරක්. ඔය සාධක වලින් 8 හදන්න පුළුවන් කාගෙන්ද? 4යි 3යි එකතු කරලත් බෑ. මෙයත් මේ එකතු කරලා අඩු කරලා බෑ. මේක දුක මෙන්න මේ දෙන්නගෙන් පුළුවන්. කොහොමද? 6යි 6යි 2යි 6යි එකතු කරොත් 8යි 6 කියලා හැදෙනවා. මේ පොඩි අවුලක් තියෙනවා. මෙතන ඉන්න ඍණ 8යි. මෙහෙමයි ලකුණු සමාන වන එකතු වෙන්නේ. එකක් කරන්නේ දැන් මේ දෙන්න එකතු කරනවා ඍණ 8 හදන්න. එකතු කරලා ඍණ 8 හදන්නේ මෙහෙම. දෙන්නටම ඍණ දානවා. ඍණ 6යි ඍණ 2යි. දෙන්නම ඍණ මොකෝ වෙන්නේ? එකතු වෙනවා. ඍණ 6යි ඍණ 2යි එකතු වෙනවා. ඒකට කීය දෙන්නේ? ඍණ 8යි හරි. ඍණ උත්තරයක් ගන්න ඕන නම් එකතු කරලා දෙන්නටම ඍණ දාන්න. ඍණ 8යි එහෙනම් මෙතෙන්ට කියන්නේ r වර්ග ඍණ 6යි ඍණ 2යි ගන්න බලා. හරි මොකද? ඍණ උත්තරයක් ගන්න ඕන එකතු කරලා එහෙනම් දෙන්නම ඍණ නම් එකතු කරන්න පුළුවන්. දෙන්නම ධන නම් එකතු කරලා ධන උත්තර ලියන්න. සරලයි. 6 ධන 2. 6 2 එකතු වෙනවා ධන දෙන්නේ. ධන 8යි. ඍණ 6 ඍණ 2. ඍණ 8යි. ඔක තමයි කරන්නේ. දෙන්නම ධන නම් එකතු කරලා ධන වලින් දෙන්නම ඍණ එකතු කරලා ඍණ වලින් උත්තරේ. එදාට එච්චරයි. දැන් මේ දෙන්නගේ ආරම්භ එළියට ගත්තා. එතකොට r ඍණ 6ක් ඉතුරුයි. මෙතනින් ඍණ 2ක් එළියට ගත්තා. ඍණක් ගන්නකොට ඇතුලේ ලකුණු වෙනස් වෙනවා. මෙතන ඍණ වෙනුවට ධන වෙනුවට ඍණ වෙනවා. 12 දෙකින් බෙදුනහම 6. හරි. කොහොම වරහන් එනවා. r ඍණ 6 මේ ලීන කට්ටිය දාලා අලුත් එකක්. r ඍණ. සරලව වැඩි ඉවරයි. ඍණ 9x ධන 10. කොහොමද 18 හදාගන්නේ? e වර්ගය 10 x වර්ගය 18යි ගුණ කරා 18යි x වර්ග 18යි සාධක 9 වරක් 2 6 වරක් 3 18 වරක් 1 6 වරක් 3 හොඳට මැච් වෙනවා මේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ එකතු කරලා ගුණ ගන්න ඍණ 9 එනම් කරන්නේ එකතු කරලා ඍණ ගන්න නම් ඍණ 6යි x ට ඍණ 3යි x තමයි සෙට් කරන්නේ. එතකොට තමයි එකතු වෙලා ඍණ 6යි 3යි 9යි x කියන්නේ. එහෙනම් මෙතන ලියනවා x වර්ග ඍණ 6යි x ඍණ 3යි ධන 18. දැන් මේ දෙන්නගෙන් x අකුරක් එළියට ගන්න. එතකොට x ඍණ 6 එනවා. මේ දෙන්නගෙන් ඍණ 3ක් එළියට ගන්න. එතකොට x ධන 6 වෙනවා. ඍණක් එළියට ගත්තාම ඇතුලේ ලකුණ වෙනස් වෙනවා. ඍණ 6. දැන් ඒක එකකට විදිනවා. මේ එළියේ ඉන්න කට්ටිය දාලා එකක් ලියනවා. උත්තරය මේ වීඩියෝ එක බලන 10 වසරේ 15 වසරේ 9 වසරේ තුනේම කට්ටිය ඉන්නවනේ. එතකොට දැන් 9ට චුට්ටක් එහාට ගිහිල්ලා 10 වසරේ පොඩ්ඩක් කියලා දෙන්න. හරි. 10 වසරේ සමහරට මෙහෙම ගණන් එන්න පුළුවන්. එන්න මේ වගේ ගණනක් දෙන්න. කලබල වෙන්න එපා. කලින් විදියමයි කිසි වෙනසක් නැහැ. වෙනසකට අලුත් දෙයකට ආවෙ ඉගෙන ගන්න. එන්න මෙතන ඉස්සරහට මේ හරි කලින් විදියමයි මෙන්න මෙතන ඉස්සරහට දෙකේ ඉලක්ක. දැන් කලින් ගණන් වල වර්ගපද ඉස්සරහ මොකුත් ඉලක්කම් තිබුණේ නැහැ. මෙතන වර්ගපද ඉස්සරහ ඉලක්කයක් තියෙනවා. එතකොට මහ ලොකු බයක් වෙන්නේ නැහැ. මෙයයි තමයි කලින් වගේම ගුණ කරන්නේ. හැබැයි ගුණ කරනකොට මෙතන ඉලක්කමක් තියෙන. ඉන්න මේ ඉලක්කමයි මෙයයි ගුණ කරන්නේ. දෙවරක් 12 මෙහෙම ගුණ වෙන්නේ. 2x වර්ග ගුණ වෙන්නේ 12යි. 12 වරක් 2
24යි x වර්ග කියලා. හරි. දැන් 24 සාධක ලියමු. 6 වරක් 4 24යි. 8 වරක් 3 24යි. 12 වරක් 2 24යි. 24 වරක් 1ක් 24යි. කවුද වැඩියට කියන්න තින්නේ? 8යි 3යි එකතු කරාම 11 හැදෙනව නේද? 8 9 10 11. එහෙනම් කරන්නේ මෙතන ඉන්නේ ගන්නවා 8යි x ගන්න 3යි x කියලා. කලින් විදියම. වෙනසකට තිබුණේ මෙතන තිබිච්ච සංඛ්‍යාවයි මෙයයි ගුණ කරලා ඒ එන ලොකු සංඛ්‍යාව තමයි සාධක වලට කඩන්නේ. දැන් එහෙනම් ලියනවා 2යි x වර්ග ධන 8යි x ධන 3යි x ධන 12යි. මෙයා වෙනකොට මේ ටික ලියනවා. හරි. මේ දෙන්නගෙන් 2යි x එළියට ගන්නවා. එතකොට 2ix මොකක්ද නැත්නේ x උත් එක්ක දෙකක් ගතයි 2ix ගත්තා 2ix ගත්තාම මෙතන එක x අකුරක් ඉතුරුයි මෙතනත් x එකක් එළියට ආව ඒක ගමම දෙකිනුත් බෙදෙන්න ඕන ඒ දෙකකුත් ගන්නවා ඒ කියන්නේ ධන 4ක් අපි මෙතනින් ධන 3ක් එළියට ගන්නවා එතකොට x ධන 3 එළියට ගත්තාම 4ක් ඉතුරුයි දැන් එක වරහණක x ධන 4 අනිත් වරහණේ 2ix ධන 3 ඔන්න ඔහම හැදෙනවා. ඕක තමයි කරන්නේ. ඉස්සරහට ලක්කමක් ආවොත් කරන්නේ. අනිත් ටික සාමාන්‍ය ධන ඍණාවත් අර කලින් විදියම තමයි. ඒක කිසි වෙනසක් නැහැ. ඕක තමයි කරන්නේ. තව තියෙනවා ළමයි එකක්. වර්ග දෙකක අන්තරයේ සාධක කියන කොටස. වර්ග දෙකේ අන්තරයේ සාධක කියන එක හොයන්නේ මෙන්න මෙහෙම. වර්ග දෙකේ අන්තරය කියන එක. ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා. ඔයාලට කියනවා x වර්ග ඍණ a වර්ග වල x වර්ග ඍණ a වර්ග වල සාධක හොයන්න කියලා. මොකද එන විදිහ චුට්ටක් ඔයාලට කියලා ඊට පස්සේ ගාන හදලා විදිහ කියනවා. අපි ඇත්තටම ළමයි x ඍණ a කියන කෙනයි x ධන a කියන එක කෙනයි ගුණ කරලා නිකන් බලනවා. මේක බදාලා නැහැ. නිකන් නිකන් ගුණ කරලා බලන්න. හරි? මොකද ගුණ කරනකොට කරන්නේ මේක දෙකට කඩාගෙන x කියන මෙයා ගුණ කරනවා. මෙතන ඍණ එකකින් ආයි මෙයා ගුණ කරනවා. මේකෙන් මෙයා ගුණ කරලා මෙතන කඩාගත්ත එකනොත් මෙයා ගුණ කරනවා. ඔය දෙපද ප්‍රකාශන දෙක ගුණිත. හරි? xy ගුණ කරා x වර්ග xy a ගුණ කරා ax. ඍණ aත් එක්ක x ගුණ කරා ඍණ ax ඍණ aත් එක්ක ධන a ගුණ කරා ධනයි ඍණ a ගුණ කරාම a වර්ග. දැන් බලන්න ධන ax ඍණ ax කැපිලා යනවා එන අඩු වෙලා නැති වෙලා යනවා ඉතුරු වෙන්නේ x වර්ග ඍණ a වර්ග. සරලව කිව්වොත් මේ දෙන ගුණ කරාම ආවේ x වර්ග ඍණ a වර්ග. අපි ගණන් වලදී කරානේ 6 වරක් 2 12. එහෙනම් 12 සාධක 6යි 2යි. මේ දෙන්න ගුණ කරාම මෙන්න මේක එනවා. a වර්ග ඍණ x වර්ග ඍණ a වර්ග. එහෙනම් x වර්ග ඍණ a වර්ගයේ සාධක වෙන්නේ x ඍණ a x ධන a කියලා ඒ ගුණ වෙලා එන කට්ටිය. හරි. මේක තමයි ඇත්ත විදිහ. ඒකෙන් තමයි එන්නේ. ඒ එන විදිහ බලන්න. ඔක වෙන මෙහෙම මතක තියාගන්න. ඔයාලා හිතන්න ඔයාලට තියෙන්නේ x වර්ග ඍණ y වර්ග කියලා වර්ග දෙකේ අන්තරය හොයන්න. මෙතනත් වර්ග පදයක් මෙතනත් වර්ග පදයක් මැද ඍණ ලකුණු. මේ වෙලාවට සාධක වෙන්නේ මේ වර්ග පද මුකුත් නැතුව එක වරහණක ලියන x ඍණ y කියලා අනිත් වරහණේ ලියන x ධන y කියලා. හරි එකක් ඍණ එකක් ධන කියලා වරහන් දෙකක් හදනවා. මේ දෙන්න තියෙන විදිහටම තමයි දාන්නේ. එකක් ඍණ එකක් ධන කියලා දානවා. උඩ වර්ග පද ඊටනවා. ඔකයි. අයින් අපල මේ වගේ x වර්ග ඍණ දෙකකින් වල මම සාධක මොනවද? x ඍණ 2 කියන එක සාධකයක් අනිත් එක x ධන 2. ඔන්නකරි වර්ග පදයෙන් කරා එක්කෙනෙක් ඍණ දාලා එක්කෙනෙක් ධන දාලා. දැන් ළමයිට ප්‍රශ්නේ. x වර්ග ඍණ 5න් මම මුලින් x ධන 5 කියලා දාලා පස්සේ x ඍණ 5 මාරු කරලා දැම්මොත් තමයි. නෑ උනත් නෑ. වරහන් දෙක මාරු වෙන්න පුළුවන්. එකක් ධන එකක් ඍණ මාරු වෙනවා. නැත්නම් ඍණ ධන හරි ධන ඍණ හරි. මේ දෙන්න මාරු කරන්න බෑ. x මෙතනට දාලා 5 මෙතනට දාන්න බෑ. ධන ඍණ වරහන් දෙකේ මුලින් ඍණ එක්කනද දෙවෙනි කෙනා
ධන එහෙම නැත්නම් මුලින් ධන දෙවෙනි හරින කියන එක මාරු වෙන්නේ පුළුවන්. ඒක විතරයි බලන්න. ඔක තමයි. ගණන් එන්නේ හැබැයි මෙන්න මේ. ඔයාලට ගණන් එනවා මේ විදිහට x වර්ග ඍණ 4 සාධක හොයන්න කියන. වර්ගපද දෙකක් හැබැයි තියෙන්නේ. මැද ඍණ තිබ්බට හරියන්නේ නැහැ. මේ පැත්තේ වර්ග ලකුණක් පදයක් මෙතනත් වර්ග පදයක් තියෙනවා. මෙතන වර්ග පදයක් නැහැ. නිකන් 4නේ තියෙන්නේ. මේ වෙලාවට කරන්නේ 4 වර්ග වලට හරවනවා. ඒ කොහොමද? ඇයි ළමයි ඉවරක් දෙකනේ 4. එහෙනම් 4 වෙනුවට ලියනවා දෙකේ වර්ග කියලා. දෙකේ වර්ග. අතර කපටියෙන් නෙමෙයි. දැන් එහෙනම් නේද උත්තරේ x ඍණ 2 x ධන 2 කියලා. උනම් මෙහෙමයි. x වර්ග ඍණ 9. කොහොමද කියන්නේ? 9 ලියන්න පුළුවන් x වර්ග ඍණ 9 වෙනුවට ලියන 3 වර්ග. එහෙනම් එන්නේ මොකද? x ඍණ 3 x ධන 3. ඔන්න ඔහොමයි. හරි. හරි. තව එකක් බලමු. x වර්ග ඍණ 16 කියලා. මොකෝ කරන්නේ 16 කියන්නේ මොකක්ද? 4 වරක් 4 නේ 16 වෙනවා. 6 16 වෙනකොට ලියන 4 වර්ග කියලා. දැන් එක වරහණක් x ඍණ 4 අනිත් වරහණ x ධන 4. ඔන්න ඔහොමයි. හරිම සරලයි. ඔව් මෙහෙම y වර්ග ඍණ 1 කියලා. එක කියන්නේ කොහොමද? k වර්ගත් එක්කයි. ඒකට ලියනවා y වර්ග ඍණ 1 වර්ග. දැන් ලියනවා y ඍණ 1 y ධනයි. එදී ඔක තමයි කරන්නේ. ඕනම් මෙහෙම 4යි x වර්ග ඍණ 25. වර්ගපද හදන්න. වර්ගපද මෙතන හදනකොට මෙයත් වර්ග වෙන්න ඕනේ, මෙයත් වර්ග වෙන්න ඕනේ, මෙයත් වර්ග වෙන්න ඕනේ. හතරත් වර්ග කරන්න. 4 එන්නේ 2 වර්ග 4. එතන කොහොමවත් x ඍණ 25 කියන්නේ 5 වර්ග. උත්තරේ දෙන්නේ මොකද්ද? 2x ඍණ 5 2x ධන 5. ඕකයි. ඊට පස්සේ 9යි y වර්ග ඍණ 36. 9 වර්ග දුන්නොත් 3 වර්ග. එතන y වර්ග. හරි. මේක 6 36 කියන්නේ 6 වර්ග. එතන. තියෙන පද ඔක්කොම ටික වර්ග කරන්න. වර්ග දෙකේ අන්තරය කියන්නේ ඍණ. මම ඍණ දෙන්න. එතකොට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. ගණන් තිබුණොත් මේව හදන්න ක්‍රමයක් මේ විදිහට හදන්න ක්‍රමයක් නැහැ. දැන් මේකේ උත්තරේ 3y ඍණ 6. ආයි මෙතන 3y ධන 6. තව කරන්න පුළුවන්. සාධක කඩන කියන කතා කරේ ඔන්න ඔහොම සාධක දෙකක් කැඩෙනවා. ඒ උනන වර්ග දෙකේ අන්තරය කියන්නේ. ඉතින් නමයි ඔය විදිහට කරන් ටික හදන්න. හරිද? තව එකක් කියලා දෙන්නම්. a වර්ග b වර්ග ඍණ 25යි x වර්ග ඔක්කොම වර්ග කරන්නේ. මෙයා වර්ග මෙන්න මේක ඉදරනේ වර්ග නැත්නම් ඒකත් වර්ග වලට හරවනවා. 5 වර්ග x වර්ග. දැන් ලියන්න. ab ඍණ 5x ab ධන 5x. ඔන්න ඔහොමයි. ඔක්කොම පද වර්ග කරා වර්ග නැතුව දාන්න එක්කෙනෙක් වෙන එක්කෙනෙක් ගන්න කියලා වරහන් මේකට කඩලා දෙන්න. ඔක තමයි ළමයි විදිය. ওই ගණන් ටික හොඳට කරන්න. කළා පුරුදු. මේක කොට දාන්න පුළුවන්. හරි ලේසි කොටසක්. හරිද? හරි ලේසි. ඒකට මේක 9 වසරින් අරගෙන මේ කොටසත් 9 වසර 9 වසර 10 වසර 11 වසර ළමයින්ට සම්පූර්ණයෙන් මේ පාඩම කොට දාන්න පුළුවන් විදිහට මම කිව්වා දේවල් ටික. හොඳ කල්පනාවෙන් හදලා මේක ලස්සනට කොට දාන්න. මේක හරි ලේසි කොටසක්.